2024 A level 30 වෙනි ගාන මොකක්ද ඒක කියන්නේ? ඝනත්වය බීටා වූ ද්‍රව්‍යයකින් සෑදුණු කුඩා ඝන ගෝලයක් ටැංකියක ජල මතු පිටින්ට පහළින් හරි H ගැඹුරක සිට නිශ්චලතාවය මුදාහරි. ටැංකියක් තියෙනවා බෝලයක් නිශ්චලතාවයෙන් මුදාහරිනෝ කැපිටල් H ගැඹුරක ඉඳන්. හරිද? ජලයේ ඝනත්වය රෝ මෙයාගේ ඝනත්වයට වඩා වැඩි. එතකොට මෙයාගේ ඝනත්වය බීටා ජලයේ ඝනත්වය රෝ වැඩි බීටට වඩා. හරිද? ඊට පස්සේ කියන එක බලන්න පුතේ. ගෝලය ජල මතු පිටේ සිට ඉහළ යන උපරිමස කුමක්ද? ගෝලය ජල මතු පිටේ ඉඳන් කොච්චර උඩට යනද? උපරිමස අහන්නේ ගෝලය යන උපරිමස. ඉතින් ඒක h කියලා අපි ගනිමු. ඔයාලට තේරෙන්න ඕනේ එතකොට මේ බෝලේ මත උගේ බර ක්‍රියාත්මක වෙනවා. බර මොකද්ද? එයාගේ පරිමාව වැඩි කිරීම එයාගේ ඝනත්වය බීටා පරිමාවරක් ඝනත්වය ස්කන්ධය ගුරුත්වාකර්ෂණයේ බර. ඊළඟට උඩුකුරු තෙරපුම විස්ථාපිත පරිමාවෙන් එයාගේ පරිමාව තරලයේ ඝනත්වය රෝ ගුරුත්වාකර්ෂණය g. ඔයාලට තේරෙන්න ඕන බරට වඩා උඩුකුරු තෙරපුම වැඩි. ඇයි ඒ? ජලයේ ඝනත්වය වැඩි මෙයා ඝනත්වයට වඩා. ඒ නිසා මෙයා උඩට ත්වරණයකින් යනවා. ගිහිල්ලා මෙතෙන්ට යනකොට යම් ප්‍රවේගයක් ගන්නවා. අපිට මේ ගන්න ප්‍රවේගය v dash කියලා යම් ප්‍රවේගයක් ගන්නවා. ඒ ප්‍රවේගයෙන් නිදහස් වෙන ගුරුත්වාකර්ෂණය. එතනින් යාට යන ගුරුත්වාකර්ෂණය. ගිහිල්ලා යන උපරිමසහන. ඉතින් බං වාට තේරෙනද? ඊට ඔතනින් පස්සේ තියෙන චලිතය පිළිබඳව. ඉස්සෙල්ලා දානවා මෙයාට ඉහළට f සමාන m. f සමාන m දැම්මම මොකක්ද වෙන්නේ? එයා මත v rho g තියෙන උඩට පල්ලෙහාට තියෙන v බීටා g හරිනේ? ඔය තියෙන සම්ප්‍රත බලය සමානයි ස්කන්ධය ලියන්න පුළුවන් පරිමාවරක් එයාගේ ඝනත්වය පරිමාවරක් ඝනත්ව ස්කන්ධය ත්වරණය v කැපේ. ඔයාලට තේරෙනවා රෝරින බීටා පාරයක් g බෙදීම බීටා තමයි ත්වරණය. ඔන්න ත්වරණය හොයාගත්තා. ත්වරණය හොයාගත්තට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට දානවා ඉහළට v වර්ග සමානයි u වර්ග ධන 2s. දැන් මම මොකද දෙන්නේ? මෙතන v dash වර්ග u කියන්නේ බිඳුවයි ආරම්භ බිඳුවයි 2යි ත්වරණය මේක හරි a කියලා ගන්න. හොඳ a කියලා පස්සේ ගමු. පස්සේ ආදේශ කරමුනේ h. තේරුණාද? මම මේ පස්සේ ආදේශ කරන ඒට නැත්නම් ප්‍රකාශනේ තඩීනේ. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට දානවා v වර්ග සමානයි u වර්ග ධන 2s. අවසාන ප්‍රවේග වර්ග බිඳුවයි ආරම්භ ප්‍රවේග v dash වර්ග ධන 2 වාරයක් මෙතන ඉඳන් මෙතෙන්ට යන ත්වරණය පල්ලෙහාට g උඩට හැරෙවම ඍණ g වාරයක් h. මේක මෙහාට ගේනෝ 2යි gh සමානයි v dash වර්ග කියන්නේ 2යි ah 2යි ah දෙකට දෙක කැපෙනවා. gh සමානයි a. a කියන්නේ රෝරින බීටා වාරයක් g බෙදීම බීටා h. පැහැදිලිද? එහෙනම් g කැපෙනවා. දැන් උත්තරේ එන්නේ මොකද්ද? මේ බීටාගෙන් වෙන වෙනම බෙදන්න. රෝ බෙදීම බීටා ඍණ 1. හරි? සිම්පල් h සමානයි මොකද්ද? රෝ බෙදීම බීටා. මේක බෙදුවා මේකෙන් ආයි මේකත් බෙදනවා මේකෙන්. ඍණ 1 වාරයක් h. පහනේද උත්තරේ? ඔව්. පුදුම්මෝ